විශේෂයෙන්ම අද දවසේදී අපි කල්පනා කරන්නට යෙදුනේ දිට්වා සුලිකුණාටුවත් සමග අපේ ප්‍රදේශයේ දූ දරුවන් ගේ අධ්‍යාපන කටයුතු වලට යම් යම් බාධා කටයුතු පැමිණුණා. විශේෂයෙන් මේ අනුව පිටරට වැඩ වාසය කරන අපේ මහා සංඝරත්නය, ඒ වගේ මේ දානපති පින්නතුන් එකතු පාදා වෙලා අපේ රටේ විශාල වැඩසටහන් ගණනාවක් සංවිධානය කරලා උදව් උපකාර කරන්නට යෙදුණා. විශේෂයෙන්ම අද දවසේදී අපේ මේ උඩහේන ප්‍රදේශයට දිට්වා ආපදාව නිසා විශාල හානියක් සිද්ධ වුණා. ඉතින් ඒ නිසා ඒ අවස්ථාවේදී ඒ අසරණ වුණු පාසල් දූ දරුවන්ට උදව් කිරීම තමයි අද මෙම පුණ්‍ය කර්මයේ ප්‍රධානම පරමාර්ථය වෙන්නේ. විශේෂයෙන්ම අද මේ පාසල් බෑග් බෙදා දීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කරන්නට යෙදුනේ ගල්ලෑල්ල ගල්කොටුව පුරාණ විහාරාධිපති, දැනට ඇමරිකා එක්සත් ජනපදයේ වැඩ වාසය කරන ශාස්ත්‍රපති පණ්ඩිත අපේ කල්යාණ මිත්‍ර හඳුන්ගමුවේ සීල් රතන හාමුදුරුවන් වහන්සේ, ඒ වගේම උඩහේන භාවනා මධ්‍යස්ථානාධිපති අවසරයි අපේ ශාස්ත්‍රපති පණ්ඩිත උඩහේනේ සීල රතන හාමුදුරුවන් වහන්සේ යන උන්වහන්සේලා දෙනම මූලික වෙලා තමයි මෙම කටයුත්ත සංවිධානය කරන්නට යෙදුනේ. විශේෂයෙන්ම උන්වහන්සේලා සිහිපත් කරන්නට යෙදුනා මේ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා උන්වහන්සේලාට විශේෂයෙන්ම උදව් උපකාර කරන්නට යෙදුනා කියන එක ප්‍රංශයේ වාසය කරන රුවනි යහම්පත් මහත්මිය, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ වාසය කරන චාමරක හඳගමගේ මහත්මයා, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ වාසය කරන නාලක මහත්මයා, ඕස්ට්‍රේලියාවේ වාසය කරන රුචික මහත්මයා, ඕස්ට්‍රේලියාවේ වාසය කරන අජිත් ප්‍රේමචන්ද්‍ර මහත්මයා, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ වාසය කරන කසුන් මහත්මයා කියන මෙන්න මේ පින්වත් පිරිස මේ පාසල් බෑග් බෙදා දීමට උදව් උපකාර කරා කියන එක උන්වහන්සේලා සිහිපත් කරන්නට යෙදුණා. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේදී උන්වහන්සේලා දෙනමටත් ඒ වගේම මේ කටයුත්තට උදව් උපකාර කර ඒ සියලුම දෙනාටමත් අපි ඉහතනම් සඳහන් කරපු ඒ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. උන්වහන්සේලාටත් ඒ මහත්මීන් හැම දෙනාටමත් මෙවන් සත්කාරයන් තව දුරටත් ඉදිරියට කරන්නට තෙරුවන්ගේ ආශිර්වාදය, සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඔවුන්ට ලැබේවා. ඒ වගේම ඒ හැම දිනාටම මෙලොව වශයෙන් ආයුරාෝග්‍ය ආදී සැප සම්පන්නිය, සැප ජීවනයේ චිර ජීවනයේ නිදුක් නිරෝගී භව ඒකාන්තයෙන් සැලසේවා කියලා අපි මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා කර සිටිනවා.